බානගල වෙද පරම්පරාවේ කිව්වා වගේම තම 7 වෙනි පුරුක බානගල වෙද පරම්පරාවේ මූලාරම්භය සිද්ධ වෙලා තින්නේ කිව්වා වගේ මේ අලගේ වන්න පෙරතුමාගේ මාමගේ පරම්පරාවෙන් පැවතෙන පරම්පරාව මේක. ඒ වගේම ඔතන මගේ පියා නලින් පාලිත බානගල වෛද්‍යාචාර්යතුමා දැන්ට අවුරුද්දකට වගේ කාලෙකට ප්‍රථම අපාතරින් වෙන් වුණා. ඒ වගේම ඊට ඔහුගේ පියා සෝමරත්න බානගල වෛද්‍යාචාර්යතුමා ඒ වගේම මේ එතුමාගේ පියා තමයි ගොඩක්ම කියන්නේ ලංකාවේ ගොඩක් බානගල පරපුර කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතු වුණේ එතුමාගේ පියාගෙන්. පුංචි සිඤ්ඤෝ බානගල එහෙම නැත්නම් බානගල වෙද මුහන්දිරම්තුමා එතුමාට තව කියන්නේ බානගල වෙද රජුරෝ කියන නමිනුත් එතුමා නාඩි රජා කියලා නාඩි රජා කියලා හඳුන්වන්නේත් එතුමාට කියන තවත් නමක්. එතුමාගේ පියා දොන් අදෝනිස් බානගල වෙද මහත්තයා. ඒ දොන් අදෝනිස් බානගල වෙද මහත්තයා අර තමන්ගේ පරම්පරාවෙන් පැවතාපු වෛද්‍ය ඥානයට අමතරව ලුණුගම රජමහා විහාරයේ ඒ කල විහාරාධිපති වෙලා හිටපු බජ්ජංගොඩ නායක හාමුදුරුවන්ගෙන් වෛද්‍ය ක්‍රම පිළිබඳ ඉගෙනගෙන තිබෙනවා. ඒ හරහා තමයි මේ බානගල වෙද පරපුර අද මේ වෙනකන් පැවතගෙන ඉන්නේ.